බදුල්ල නගර මැද්දේ කාගේ චිත්තසතන් බියට පත් කරන සිදුවීමක් අද දිනේදී සිදු වුණා. ඒ යම් පුද්ගලයෙකු තමාගේ මල්ලීට විනාඩි 10ක පමණ කාලයක් අද සවස් යාමේ නගර මැද්දේදී කැත්තකින් කොටමින් සිටියා. නමුත් මේ ක්‍රියාව කිසිදු පුද්ගලයෙකු විසින් නවතාලීමට උත්සාහයක්වත් දරනු ලැබුවේ නැහැ. ඒ මෙම අයියා මල්ලීට පහර දෙන අවස්ථාවේදී කිසිදු වෙලාවක පිටස්තර පුද්ගලයෙකුට ලංවීමට ඉඩ නොදීම හේතුයි. මේ පහර දෙන පුද්ගලයා කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු ලං වුවහොත් ඔහුටද මෙම ඉරණම අත්වන බවයි. විනාඩි 10කට පමණ ආසන්න කාලයක් දරුණු ලෙස පහර කෑමට ලක්ව සිටි මෙම මල්ලි බේරා ගැනීමට ඒ මොහොතේ ඉදිරිපත් වූයේ ඩ්‍රයිවර් කියන ප්‍රදේශයේ තරුණ පුද්ගලයෙකු සහ පොලිස් නිලධාරියෙකු පමණයි. ඔබට මේ වීඩියෝ වල දැක ගන්න පුළුවන් මේ පොලිස් නිලධාරියා සහ මේ ඩ්‍රයිවර් කියන තරුණ පුද්ගලයා මෙම පහර දෙන පුද්ගලයාව මෙල්ල කරගත් පස්සේ එතෙක් වේලා මෙතෙන්ට 100ක් විතර රැස් වෙලා පහර දීම බලාගෙන පමණක් සිටිය පිරිස අර මෙල්ල කරගත් පුද්ගලයාට පහර දෙන්න පටන් ගන්නවා. කෙසේ වෙතත් මේ පොලිස් නිලධාරීවරයා කිසිදු පුද්ගලයෙකුට උන්ට පහර දීමට ඉඩ තියන්නේ නැහැ. මෙහිදී පහර කෑමට ලක් වූ පුද්ගලයා මේ විදිහට මියගොස් ඇති බවට ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. යක් දෙනා රැස් වෙලා හිටියත් ඒ කිසිම කෙනෙකු මේ මිනිසාගේ ජීවිතේ බේරගන්න ආපු නැති වෙලාවක මීට තනියම මේ වගකීම අතට අරගෙන ඉදිරිපත් වූ තරුණයක් මේ පොලිස් නිලධාරියට අපගේ ගෞරවය ඉහළින්ම හිමි විය යුතුයි.